අද කාලේ ෆෝන් එක නැතුව ජීවත් වෙන්න බැරි තරම් අපි ඒකට පුරුදු වෙලා තියෙනවා. උදේ ඇහැරෙන මොහොතේ ඉඳන් රෑ නිදා ගන්නකම්ම සෝෂල් මීඩියා, TikTok, YouTube, ගේම්ස් මේ හැමදේම අපේ කාලය හොරෙන්ම ගන්නවා. හැබැයි ෆෝන් එකට ඇඩික්ට් වෙලා ඉන්න ගොඩක් අය හිතන්නේ නෑ ඒකෙන් අපේ හෙල්ත් එකට ලොකු හානියක් වෙනවා කියලා. පළවෙනි ප්‍රශ්නේ තමයි නින්ද අඩුවීම. රෑට දිගටම ෆෝන් එක බලනකොට බ්‍රේන් එක ඇක්ටිව් වෙනවා. ඒ නිසා හොඳ නින්දක් ලැබෙන්නේ නැහැ. නින්ද අඩු වුණාම දවස පුරාම අපිට මහන්සි වගේ දැනෙනවා. ඇස් රිදෙනවා. මූඩ් එක වෙනස් වෙනවා. ඔළුව රිදෙනවා. නිතරම ෆෝන් බලන අයට මේ ප්‍රශ්න සාමාන්‍යයි. ඒ විතරක් නෙමෙයි. දිගටම ෆෝන් එක පහළට බලාගෙන ඉන්නකොට නෙක් පේන්, බැක් පේන් වගේ වේදනාවන් ඇති වෙනවා. මානසික සෞඛ්‍යයටත් බලපානවා. ඇන්සයිටි, ડિප්‍රෙෂන් වගේ ප්‍රශ්න වැඩි වෙන්නත් පුළුවන්. තවත් දෙයක් ළමයින්ගේ පැත්තෙන් ක්‍රියාකාරී බව අඩු වෙනවා. පාඩම් කරන දේවල් වලට අවධානය අඩු වෙන්නත් පුළුවන්. ඒ වගේම පවුලේ අය අතර බැඳීම් අඩු වෙනවා. ඉතින් ෆෝන් ඇඩික්ෂන් එකෙන් බේරෙන්න අපි මොනවද කරන්න ඕන? දවසට ස්ක්‍රීන් ටයිම් ලිමිට් එකක් දාගන්න. නිදාගන්න පැයකට කලින් ෆෝන් එකෙන් ඈත් වෙන්න. එක්සර්සයිස් කරන්න, පොත් කියවන්න, ෆැමිලි එක සමග සතුටින් ඉන්න. නවීන තාක්ෂණය හොඳ දෙයක්. ඒත් ඒක කන්ට්‍රෝල් කරන්න ඕන අපි. ෆෝන් එකට අපිව කන්ට්‍රෝල් කරන්න ඉඩ දෙන්න එපා. ඒක ඔයාගේ අනාගතය අඳුරු කරන්න හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, තවත් හෙල්ත් වීඩියෝස් බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න.